හෙලෝ මම ශෂි. මම කෘෂි YouTube channel එකට ඔයාලව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට අලුත්ම දෙයක්. ලස්සන නිර්මාණයක්. ලස්සනම ලස්සන හාට් තියෙන ස්ක්‍රන්ච් එකක් කොහොමද ගොතන්නේ කියලා අද අපි ඉගෙන ගමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද පාඩමට. එන්න මාත් එක්ක. වගේ පාට දෙකක වූල් අවශ්‍ය වෙනවා. මේ මම අරගෙන තියෙන මිල්ක් කොටන් යාන් වූල් බෝල දෙකක්. එතකොට ඊළඟට අවශ්‍ය වෙනවා ගිතුම් කටුව. ගිතුම් කටුව මිලිමීටර් 4 තමයි මම මෙතෙන්දී අරගෙන තියෙන්නේ. ඊළඟට අවශ්‍ය වෙනවා කතුර. සාමාන්‍ය ප්‍රමාණය කතුර. ඊට පස්සේ අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ප්ලාස්ටික් නීඩල් එකක්. ප්ලාස්ටික් නැත්නම් අනිත් නීඩල් එකක් ගත්තත් කමක් නැහැ. මෙන්න මේ වගේ බෝල් බෑන්ඩ් එකකුත් අවශ්‍ය වෙනවා. හරි. දැන් අපි කරන්න ඕනේ ස්ලිප් නොට් එකක් දාගන්න එක. මම ඉස්සෙල්ලාම ගන්නවා මෙන්න මේ රතු පාට වූල් එක. රතු පාට වූල් එක අරගෙන මෙන්න මේ විදිහට ඇඟිල්ල වටේ පටලවලා මෙන්න මේ විදිහට යටින් එන නූල උඩට දීලා ස්ලිප් නොට් එකක් දාගන්නවා. ස්ලිප් නොට් එක දාලා ඉවර වුණාට පස්සේ බෝල් බෑන්ඩ් එක දැන් ගන්න ඕනේ. අරගෙන මේ ගෙතුම් කටුව ඔන්න ඔය විදිහට ලූප් එකට ඇතුල් කරලා ඔන්න ඔය වගේ බෝල් බෑන්ඩ් එකත් අහු වෙන්නම ඔන්න ඔය වගේ තියාගෙන නූල ඇදලා චේන් එකක් ඔන්නම දානවා. දැන් කරන්න තියෙන්නේ මේ බෝල් බෑන්ඩ් එක වටේටම සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යන එක. ඒ කියන්නේ මේ බෝල් බෑන්ඩ් එක වැහෙනකම්ම සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න ඕනි දිගටම. අර යට නූලත් අල්ලගන්න ඔන්න ඔය විදිහට යට නූලත් අල්ලගෙනම සිංගල් ක්‍රොෂේ එක ඒකත් අල්ලගෙනම දාන්න. මොකද එතකොට අමුතුවෙන්ම නූල් සංගවන දෙයක් ඕනේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දිගටම බෝල් බෑන්ඩ් එක වැහෙනකම්ම සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න. හරි. ඔන්න මම දිගටම බෝල් බෑන්ඩ් එක වැහෙනකම්ම සිංගල් ක්‍රොෂේ දැම්මා. මෙන්න මේ විදිහට තමයි එතකොට පේන්නේ. කළු පාට බෝල් බෑන්ඩ් එකක් ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මගේ ගාව තිබුණ මේ කලර් එක ඒකයි මම මේක ගත්තේ. දැන් කරන්න ඕනේ අර පළවෙනි සිංගල් ක්‍රොෂේ එක අපි තියෙන්නේ. අන්නේ සිංගල් ක්‍රොෂේ එක උඩ හැදෙන චේන් එකට ඔන්න ඔය විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාන්න ඕනේ. දාලා ඒ දෙක එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඔන්න ඔය වගේ තමයි සම්බන්ධ කරාට පස්සේ පේන්න තියෙන්නේ. හරි. දැන් කරන්න ඕනේ චේන් 3ක් දාන්න ඕනේ. 1යි 2යි 3යි. ඔන්න ඔය වගේ චේන් 3ක් දාන්න ඕනේ. ඊට පස්සේ චේන් 3 දාපු තැනම තියෙන්නේ. එතෙන්නම ඩබල් ක්‍රොෂේ එකක් දාන්න ඕනේ. ඩබල් ක්‍රොෂේ එක දාන විදිහ මම හිතනවා ඔයාලට මතක ඇති කියලා. උඹන මගේ නූල දැන් පැටලුණා. ඔන්න ඔය විදිහට පැටලුණොත් බය වෙන්න එපා ලිහන්න. ලිහලා ආයෙත් ගොතන්න පටන් ගන්න. ඔන්න බලන්න. එතෙන්නම ඔන්න ඔය වගේ ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ එතෙන්නම තවත් ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඒ කියන්නේ චේන් 3යි ඩබල් ක්‍රොෂේ 2යි. චේන් 3කුයි ඩබල් ක්‍රොෂේ 2කුයි අපි එකම තැනට දැම්මා. ඔන්න බලන්න දැන් මොකද කරන්න ඕන කියලා. දැන් කරන්න තියෙන්නේ ඊගාව චේන් ටික ඔයාලට දැන් මේ විදිහට චේන් ටික උඩට ලස්සනට පේන්න තියෙනවානේ. පැටලෙන්නේ නැහනේ. චේන් එක හොඳට හඳුනා ගන්න ඔයාලට පුළුවන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ ඔන්න ඔය විදිහට කටුව පටලවලා ඊළඟ චේන් එක තියෙනවනේ. ඊළඟ චේන් එකට දාන්න ඕනේ ඩබල් ක්‍රොෂේ එකක්. ඔන්න ඔය වගේ. ඊට පස්සේ ආයේ ඒ චේන් එකටම දානවා තවත් ඩබල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ ඔන්න අපි එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් දැම්මා. ඊට පස්සේ ආයෙත් කටුව පටලවනවා. එතෙන්නම ඒ දාපු තැනටම තවත් ඩබල් ක්‍රොෂේ එකක් දානවා. ඒ කියන්නේ එකම චේන් එකට ඩබල් ක්‍රොෂේ 3ක් දැම්මා. ඔන්න එක ළඟ තමයි 3ම දැම්මේ. මං හිතනවා දැන් ඔයාලට රටාව පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ හැම චේන් එකකටම
ඩබල් ක්‍රොෂේ 3 ගානේ දාන්න ඕනේ වටේටම එනකම්ම. ඒ කියන්නේ මේ බෝල් බෑන්ඩ් එක පිරෙනකම්ම එක චේන් එකකට, ඒ කියන්නේ එකම තැනට ඩබල් ක්‍රොෂේ 3 ගානේ දාන්න ඕනේ. ඔන්න මම වටේටම ඒ විදිහට ඩබල් ක්‍රොෂේ එක චේන් එකකට 3 ගානේ දාගෙන ආවා. ඔන්න ඔය විදිහට තමයි එතකොට පේන්න තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ඔයාලට මතකනේ අපි මුලින්ම දැම්ම චේන් 3. ඒ චේන් 3ත් එක්ක දාපු පළවෙනිම ස්ටිච් එක තියෙන ඩබල් ක්‍රොෂේ එක. අන්න ඒ ඩබල් ක්‍රොෂේ එක උඩට ඩබල් ක්‍රොෂේ එකත් අල්ලලා ඔන්න ඔය විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාගන්න ඕනේ. කලින් රවුන්ඩ් එකේ කරා වගේම. දැන් හොඳට චේන් එකක් දාලා නූල් හොඳට තද කරලා චේන් එක යාන් එක කට් කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට. ඔන්න ඊළඟ කලර් එක දැන් මම එකතු කරන්නයි යන්නේ. ඔන්න ඔය විදිහට චේන් එක ඇතුලෙන් කටුව දාලා සුදු පාට යාන් එක ඇදලා ඔන්න ඔය විදිහට ගන්න. අරගෙන චේන් එකක් දානවා. දාලා පිටිපස්සෙන් ඒ නූලත් ඔන්න ඔය වගේ අල්ලගෙන ටිකටම ගොතාගෙන යන්න. එතකොට නූල් අමුතුවෙන්ම සංගවන්න ඕනේ නැහැ. ඒකයි මම එහෙම ඔයාලට කියන්නේ. දැන් ඒ දාපු තැනටම එතෙන්නම සිංගල් ක්‍රොෂේ එකක් දානවා. චේන් එක දාපු තැනටම සිංගල් ක්‍රොෂේ එකක් දානවා. මේ විදිහට. ඊට පස්සේ චේන් 1යි 2යි. චේන් දෙකක් දානවා. චේන් දෙකක් දාලා ඊළඟ චේන් එක තියෙනවනේ. ඊළඟ චේන් එකට දානවා ආයේ සිංගල් ක්‍රොෂේ එකක්. ඊළඟ චේන් එකටත් ඔන්න ඔය විදිහට සිංගල් ක්‍රොෂේ එකක් දානවා. දැන් ඊට පස්සේ ආයෙත් කරන්නේ චේන් දෙකක් ගොතනවා. චේන් 1යි 2යි. චේන් දෙකක් ගොතනවා. දෙකක් ගොතලා ඊළඟ මේ ස්ටිච් එක අත්හැරලා, ඒ කියන්නේ ඊළඟ චේන් එක අත්හැරලා දෙවෙනි චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ එකක් ස්කිප් කරලා ඊළඟ චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඊට පස්සේ ආයෙත් චේන් දෙකක් ගොතනවා. ඔන්න ඔය විදිහට 1යි 2යි. දෙකක් ගොතනවා. දෙකක් ගොතලා ඊළඟ චේන් එකට ආයෙත් දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඔන්න ඔය විදිහට බලන්න. ඊළඟ චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඊළඟම තියෙන චේන් එකට. ඔන්න ඕක තමයි රටාව වෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. චේන් එකකට දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඊළඟ චේන් එකටත් දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඊළඟ චේන් එක අත්හරිනවා. ඒ කියන්නේ ස්කිප් කරනවා. ඊළඟ චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඔන්න ඕක තමයි රටාව වෙන්නේ. හැබැයි හැම සිංගල් ක්‍රොෂේ එකක්ම ගොතලා අනිවාර්යයෙන්ම චේන් දෙකක් දාන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් රටාව වෙනස් වෙනවා. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම තමයි නූල ගොතද්දි නූල පැටලුණු ඒක ලෙහන්න. ලෙහලා ආයෙ ගොතන්න ගන්න. දිගටම ගොතාන් යන්න එපා. මොකද වැරදුනොත් ලෙහන්න අමාරු වෙනවා. ඒ නිසා මම කියපු රටාවෙන් ඔන්න ඔය විදිහට දිගටම ගොතාගෙන යන්නයි තියෙන්නේ. වටේටම. පටන් ගත්ත තැන වෙනකම්ම ගොතාගෙන යන්නයි තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි පේන්න තියෙන්නේ. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඊළඟට මොකද්ද කරන්න කියලා අපි බලමු දැන්. ඔන්න මම දැන් වටේටම මේ විදිහට ගොතලා ඉවර කරා. එතකොට මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. හරි, ඊළඟට කරන්න තියෙන්නේ අර පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දැම්මේ. ඒ සිංගල් ක්‍රොෂේ එක උඩට ඔන්න ඔය වගේ ස්ලිප් ස්ටිච් එකකින් දෙක සම්බන්ධ කරනවා. ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරනවා. ඊට පස්සේ චේන් එකක් ඔන්න ඔය විදිහට දාලා හොඳට නූල තද කරලා නූල කපා ගන්නයි තියෙන්නේ. ඔන්න දැන් අපි ඒ වටේත් කරලා ඉවරයි. බලන්න ඒ වටේත් කරලා වුණාට පස්සේ ඔන්න ඔය විදිහට ලස්සනට රැලි වෙලා ස්ක්‍රන්ච් එක ටිකින් ටික අපේ හැදීගෙන එනවා. ඔන්න ඔය වගේ තමයි පේන්න තියෙන්නේ. ඊළඟට බලමු අපි මොකද්ද කරන්න කියලා. හරි, ඔන්න ඊළඟට කරන්නේ චේන් දෙකේ ස්පේස් එකත් එක්ක තියෙන යට චේන් එක තියෙන්නේ. ඒ කියන්නේ රතු පාටින් ඔතලා තියෙන යට චේන් එක. අන්න ඒ චේන් එකට
ගිතුම් කටු ඇතුල් කරලා ලූප් එකක් මෙන්න මේ විදිහට ඇදලා ගන්නවා. ඊට පස්සේ චේන් 1යි 2යි 3යි. චේන් 3ක් ඔන්න ඔය විදිහට දානවා. දාලා එතනටම ඒ දාපු තැනටම ගොතනවා ඩබල් ක්‍රොෂේ එකක්. අර නූලත් හොඳට අල්ලගන්න. එතෙන්නම තමයි ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්නේ. ඔන්න ඔය විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ගොතලා ඊට පස්සේ ආයෙත් එතෙන්නම තවත් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. එතකොට ඩබල් ක්‍රොෂේ දෙකක් ගෙතුවා අපි. චේන් 3ට අමතරව ඩබල් ක්‍රොෂේ දෙකක් ගෙතුවා. ඊට පස්සේ චේන් එකක් දානවා. චේන් එකක් දාලා ඊළඟ හිඩසට චේන් දෙකේ ස්පේස් එකට ගිහිල්ලා කලින් වගේම තමයි ඩබල් ක්‍රොෂේ එකක් දානවා. එකයි ආයෙත් එතෙන්නම තව ඩබල් ක්‍රොෂේ එකක් දානවා. එතකොට ඩබල් ක්‍රොෂේ දෙකයි එතෙන්නම තව ඩබල් ක්‍රොෂේ එකක් දානවා. එතකොට ඩබල් ක්‍රොෂේ ඔක්කොම 3ක් දාලා තියෙන්නේ. බලන්න හાર્ට් එකක් වගේ ෂේප් එක එන්නේ අන්න එතනින් තමයි. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ටිකටම ඔන්න ඔය රටාවට ඉවර වෙනකම්ම ගොතාගෙන යන්නයි තියෙන්නේ. ඔන්න ආයෙත් චේන් එකක් ගොතනවා. චේන් එකක් ගොතලා චේන් දෙකේ ස්පේස් එකත් එක්ක යට තියෙන චේන් එකට යනවා. එතෙන්න ගොතන කටුව ඇතුල් කරනවා. ලූප් එකක් ඇදලා ගන්නවා. පළවෙනි ඩබල් ක්‍රොෂේ එක දානවා. ඔන්න දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක දානවා. ඔන්න ඊළඟට තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එක දානවා. මම හිතනවා ඔයාලට රටාව දැන් පැහැදිලි ඇති කියලා. ඔන්න ඒකෙන් තමයි හાર્ට් එකේ ෂේප් එක හැදෙන්නේ. ටිකටම ඔන්න ඔය විදිහට ඉවර වෙනකම්ම ගොතාගෙන යන්න තමයි දැන් තියෙන්නේ. ඔන්න බලන්න මම දැන් ටිකටම ගොතලා ඉවරයි. බලන්න දැන් තියෙන්නේ ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරන එක. ඔන්න ඔය වගේ අන්තිමට චේන් එකක් ගොතලා උඩම තියෙන ඩබල් ක්‍රොෂේ එකේ චේන් එක මුදුනට ස්ලිප් ස්ටිච් එකකින් ඔන්න ඔය වගේ සම්බන්ධ කරනවා. ඊට පස්සේ චේන් එකක් දාලා හොඳට නූල තද කරලා කතර අරගෙන නූල කපලා ඉවත් කරනවා. ඔන්න එතකොට අපේ හાર્ට් ස්ක්‍රන්ච් එක ගොතලා ඉවරයි. බලන්න ලස්සනට හાર્ට් එක ඇවිල්ලා තියෙනවා. හાર્ට් එකේ ෂේප් එක ලස්සනට හැදිලා තියෙනවා. දැන් ඔයාලට තියෙනවා තවත් වැඩක් කරන්න. දැන් අපි ස්ක්‍රන්ච් එක ගොතලා ඉවරයිනේ. මේ ඉතුරු වෙලා තියෙන නූල් කෑලි. මේ හැම නූල් කෑල්ලක්ම දැන් සංගව ගන්න ඕනේ. අර ප්ලාස්ටික් නීඩල් එක අරගෙන එහෙම නැත්නම් වූල් නූල් එකක් පාස් කරන්න පුළුවන් විදිහේ සාමාන්‍ය නීඩල් එකක් හරි කමන්න ඔයාලා ගාව තියෙනවා නම් ප්ලාස්ටික් නීඩල් එකක් නැති වුණාට කමන්නේ. එහෙම එකක් හරි ගන්න. අරගෙන මෙන්න මේ නූල් කොටස් අග සංගව ගන්න තමයි දැන් තියෙන්නේ අපිට. අර ප්ලාස්ටික් නීඩල් එකේ තියෙන වාසිය වූල් නූල් එකක් වගේ මහත නූලක් ඒකින් පහසුවෙන්ම දාන්න පුළුවන්. හින්දා තමයි ප්ලාස්ටික් නීඩල් එක මම හොඳයි කියලා කිව්වේ. දැන් තියෙන්නේ හිමීට මේ රතු පාට නූල සංගවන්න ඕනේ රතු පාට පසබිමේම තමයි. ඒ කියන්නේ සුදු පාට පසබිමේ නැතුව රතු පාට පසබිමේම ඔන්න ඔය විදිහට චේන් කිහිපයක් අතරින් හිමීට නූල ඔන්න ඔය වගේ ටිකක් දුරකට අරන් යන්න. අරගෙන ගිහිල්ලා කපන්නයි තියෙන්නේ. ඔය විදිහට ඉතුරු වෙලා තියෙන හැම නූලක්ම දැන් සංගව ගන්නයි තියෙන්නේ. ඒකෙන් තමයි අපේ නිර්මාණයේ නිමාව ලස්සන තවදුරටත් වැඩි වෙන්නේ. අපි නිර්මාණයක් කරාම ඒකේ නිමාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක තමයි වැදගත්ම. ඉතින් මං හිතනවා මේ ස්ක්‍රන්ච් එක ඔයාලත් ගොතලා ලස්සනට හැඩ බලලා මටත් ෆොටෝ එකක් එවයි කියලා. සොයන් රැකියාවක් කරන්න ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි
මාව සබස්ක්‍රයිබ් කරන්න. මගේ channel එක මමා ක්‍රොෂේ YouTube channel එක සබස්ක්‍රයිබ් කරන්න. බෙල් බටන් එකත් ක්ලික් කරන්න. මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට එතකොට ඒක බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.